ගංගුරු මස් එක්ක දරපන් කාලා තියෙනවද? තාමත් වර්ණවත් පාටට තියෙනවා උරු මස් කරිය. ඉතින් මේ තියෙන්නේ හොඳට හොදගත්ත ගංගුරු මස් ටික. ඔයාලත් ගංගුරු මස් එක දරපන් කාලා තියෙනවද? එහෙනම් දැන් මම යන්නේ ගංගුරු මස් කරියක් එක්ක දරපන් කන්න. අපි මුලින්ම ගංගුරු මස් කරිය හදාගමු. ඉතින් මේ විදිහට අපි ගංගුරු මස් එක මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්නවා. මේ විදිහට පොඩි කෑලි වලට කපා ගන්නවා. ඉතින් මෙතන ගොඩක්ම තියෙන්නේ තෙල් කෑලි. මේ විදිහට තමයි කපා ගත්තාම තියෙන්නේ අපේ ගංගුරු මස් ටික. පොඩියට කපා ගන්නවා මේ විදිහට. මේ ඇත්තටම මෙතන තියෙනවා හොඳට තෙල් කෑලි, මේ ලොකු තෙල් කෑලි තියෙනවා. ඉතින් දැන් අපි කපාගත්ත ගංගුරු මස් ටික මේ විදිහට භාජනයකට එකතු කර ගන්නවා. මේ තියෙන්නේ මම පොඩි කෑලි වලට කපාගත්ත ගංගුරු මස් ටික. ඉතින් දැන් අපි මේක හොදගමු. ඉතින් මේ ගංගුරු මස් ටික හොදට වතුර දාලා හොද ගන්නවා. කපාගත්ත ගංගුරු මස් ටික. දැන් බලමු මොනවද අපිට ඕන වෙන්නේ කියලා. ලුණු ගෙඩියක්, අවු මිරිස්, කරපිංචා, සුදු ලුණු, කුරුදු, කරාබු නැටි, ගොරක් කෑල්ලක්. හරි අපි දැන් ලුණු කෑල්ල කපා ගමු. ඉතින් මේ විදිහට අපි එළියේ ලිප හදාගත්තා. දැන් අපි හැරිය මේ කුඩින් තියලා පොඩ්ඩක් රත් වෙන්න තියමු. තියලා ඊට පස්සේ අපි මුලින්ම මේකට මේ විදිහට තෙල් චුට්ටක් එකතු කර ගන්නවා. තෙල් චුට්ටක් එකතු කරගෙන හරි ඉතින් දැන් තෙල් ටික රත් වෙනවා. අපි දැන් මුලින්ම ලුණු ටික එකතු කරගන්න මේ විදිහට. අම්මිරිස් ටික එකතු කර ගන්නවා දැන් මේ විදිහට. කරපිංචා, ගොරක කෑල්ලකට එකතු කර ගන්නවා. දැන් රම්පේ මේ විදිහට එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි ඌරු මස් ටික මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ අපි කළු කරලා අදගත්ත මිරිස් කුට්ටිය එකතු කර ගන්නවා. ඒකින්ද අපිට වැඩි තෙල් දාන්න ඕන වෙන්නේ නැහැ. මොකද උරු මස් එකේ තෙල් තියෙන හින්දා. ඒ වගේ උරු මස් එකේ වතුරක් ටිකක් තියෙනවා. අපි බලමු වතුර ඇතිද කියලා. වතුර මදි වුණොත් තව වතුර ටිකක් අපි මේකට දාමු. ඉතින් ඔයාලට පේනවා ඇත්තටම මාර ලස්සනයි. ඉතාමත් වර්ණවත් පාටට තියෙනවා උරු මස් කරිය. ඉතින් අපි මේකට මම හිතන්නේ තව වතුර ටිකක් මේකට එකතු කරන්න වෙනවා. අපි වතුර ටිකකුත් දාලා අපි මේක ඉදෙන්න ඉතින් මේ විදිහට තමයි තියෙන්නේ මං හදාගත්ත ගංගුරු මස් කරිය. ඉතින් අපි දැන් try කරලා බලමු කොහොමද රස කියලා.
මේ තියෙන්නේ මං හදාගත්ත ගංගුරු මස් කරිය. ඉතින් ඔයාලට පේනවා රන්වන් පාටට ලස්සනට තියෙනවා තෙල් බේරෙන ගංගුරු මස් කරිය. ඉතින් පාන් රාත්‍රියකට තරන් ආවා. මේක දරපෝරුණු පාන්ගිරියක්. ඉතින් අපි පාන් රාත්‍රියත් එක්ක ගංගුරු මස් කමු. මම ගංගුරු මස් ටිකක් දා ගන්නවා මේ වගේ ඇටි කෝප් එකට. කොහමද රස බේරෙනවා මේකේ. ඉතින් අපි දැන් උරුමසුයි දරපෝරුණු පානුයි කන්න තමයි යන්නේ. අපි ඉඳ ගන්න තැනක් බලමු. මෙතන කියනවා ඉතින් මෙතන තියෙනවා උරුමස් කරිය. ඇත්තටම මාර්ලහයි නියම ගංගුරු මස්. මාර්ලහයි මාරු ඔලමයි පාන් කෑල්ලකුත් එක්ක කාලා. ඇත්තරම් පාන් එක්ක කියාපු මාළුව තමයි ගංගුරු මස් මාළුව. මාරු පත්තු දහයි. මාරු ඉතින් ඔයාලත් දිගටම මේ වගේ වීඩියෝ බලන්න ඕන නම් මගේ channel එක subscribe කරලා තියාගන්න. මාරු මේ පේනවද? නියම ගංගුරු මස්. හරි එහෙනම් තවත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු.